අතිඋතුම් ෆ්‍රැන්සිස් පාප්පහන්සේ මීට සුළු මොහොතකට කලින් ස්වර්ගස්ථ වෙනවා. ඔගොල්ලෝ දන්නවද උන්වහන්සේගේ අවමංගල්‍ය මොන විදිහටද සිද්ධ වෙන්නේ කියලා? මේ අවමංගල්‍ය කලින් පාප්වරුන්ගේ අවමංගල්‍යයට වඩා ටිකක් වෙනස්. අවුරුදු 88ක් ආයු අලඳලා ෆ්‍රැන්සිස් පාප්පහන්සේ අද උදෑසන ස්වර්ගස්ථ වෙනවා කියලා කතෝලික සභාව විසින් දැනුම් දෙනවා. උන්වහන්සේ ඊයේ ඉතාලියේ පාස්කු දේව මෙහෙය පවා කරා. ඉතින් මමත් බැලුවා. මමත් හරි සන්තෝෂ වුණා අනේ පාප්පහන්සේ හොඳින් ඉන්නවනේ කියලා. නමුත් අද උදෑසන උන්වහන්සේ ස්වර්ගස්ථ වෙලා කියලා කතෝලික සභාවෙන් කියනවා. වතිකානුවේ රාජ්‍ය නායකයා වගේම ඉතාලියේ ආධ්‍යාත්මික සෙවණැල්ල එහෙම නැත්නම් ආධ්‍යාත්මික නායකයා වුණේ මේ ෆ්‍රැන්සිස් පාප්පහන්සේ. ඒ විතරක් නෙමේ මුළු ලෝකෙම සාමය පවත්වාගෙන යන උන්වහන්සේ ලොකු දායකත්වයක් ලබා දුන්නා. උන්වහන්සේගෙන් පස්සේ මීළඟ අනුප්‍රාප්තිකයා තෝරා ගැනීමේ කටයුතු ඔන්න නිල වශයෙන් තව පුංචි වෙලාවකින් පුංචි කාලයකින් සිද්ධ වෙන්න නියමිතයි. ඉතින් ඒ ගැනත් අපි ඉස්සරහට වීඩියෝ එකකින් බලමු. ෆ්‍රැන්සිස් පාප්පහන්සේගේ අවමංගල්‍ය කටයුතු මොන විදිහටද සිද්ධ වෙන්නේ, මොනවද ඒවා අවමංගල්‍ය කටයුතු වල තියෙන වෙනස්කම් කලින් ඒවත් එක සසඳලා බලද්දි කියලා. අවුරුදු 100කට විතර පස්සේ ඔන්න මේ පාර පාප්පහන්සේ කෙනෙක්ගේ දේහය තැන්පත් වෙන්නේ සාන්ත පීතර බැසිලිකාවේ නෙමෙයි, වතිකානුවේ සාන්ත පීතර බැසිලිකාවේ නෙමෙයි. මේ පාර තැන්පත් වෙන්නේ රෝමේ තියෙන සාන්ත මරියා මජ්ජෝරේ කියන පල්ලිය. මොකද ෆ්‍රැන්සිස් පාප්පහන්සේගේ ප්‍රියතම පල්ලිය වෙන්නේ මේක. ඕනම විදේශ ගමනකට කලින් උන්වහන්සේ මෙතනට ඇවිල්ලා යාතිකාවේ යෙදෙනවා. ඉතින් ඒ නිසා උන්වහන්සේ ඉල්ලලා තිනවා මෙම ස්ථානයේම උන්වහන්සේගේ දේහය තැන්පත් කරන්න කියලා. ඉතින් වතිකානුවේ සාන්ත පීතර බැසිලිකාවේ පාප්වරු 91 දෙනෙක්ගේ දේහයන් තැන්පත් කරලා තිනවා. ඉතින් ඒ චාරිත්‍රයෙන් මිදලා අවුරුදු 100කට පස්සේ තමයි සාන්ත මරියා මජ්ජෝරේ පල්ලියේ තියෙනවා දේහයන් මේ විදිහට තැන්පත් වෙන අවුරුදු 100කට පස්සේ. සාමාන්‍යයෙන් පාප්වරයෙක්ගේ දේහය තැන්පත් වෙද්දී මිනි පෙට්ටි ආවරණ 3ක් පාවිච්චි කරනවා. සයිප්‍රස් ලීයෙන්, ඒ වගේම ලෙඩ් ආවරණයක් වගේම සාමාන්‍ය ලී ආවරණයකුත් පාවිච්චි වෙනවා කියලා තමයි කියන්නේ. ඉතින් මේ වතාවේ ෆ්‍රැන්සිස් පාප්පහන්සේගේ දේහය ඒ වගේ මිනි පෙට්ටි ආවරණ 3ක් පාවිච්චි නොකර ඊටම සරල ලී ආවරණයක පාවිච්චි කරන්න කියලා තමයි උන්වහන්සේ ඉල්ලලා තියෙනවා කියලා කියන්නේ. ඒ වගේම මහජන ප්‍රදර්ශනයේ පවා ඊටම සීමා වෙනවා කියලා තමයි උන්වහන්සේ කියලා තියෙන්නේ. සාමාන්‍ය ළමයි පාප්වරයෙක් ස්වර්ගස්ථ වෙන්න කලින් උන්වහන්සේගේ අවමංගල්‍ය චාරිත්‍ර ගැන නිල නිවේදනයක් ඉදිරිපත් කරනවා. ගොඩක් වෙලාවට නිල හා නිල නොවන නිවේදන තමයි තියෙන්නේ. ඉතින් මම ඔයගලන්ට කලින් මේ වගේම එලිසබෙත් රජිනගේ අවමංගල්‍ය චාරිත්‍ර ගැනත් ගෙනාවා වීඩියෝ එකක්. ඒ කාලේ එතුමිය මිය ගිය දවස්වල. ඉතින් ඒ වගේම මේ රජින වගේම පාප්වරයාගෙත් විවිධ අවමංගල චාරිත්‍ර දෙනවා. එයාලා විසින්ම ඩික්ලෙයාර් කරනවා කලින් මිය යන්න කලින්. ඒ වගේම පාප්වහන්සේගේ දේහේ පියන් විවෘත කරලා තියෙනවා කියලා කියනවා අනිවාර්යයෙන්ම. ඒ වගේම පියන් වැසීමේ උත්සවයකුත් තියන්නේ නැහැ කියලා තියෙනවා. සාමාන්‍යයෙන් පියන් වැසීමට වෙනමම නිල උත්සවයක් තියෙනවා. ඉතින් ඒකත් මේ පාර තියෙන එකක් නැහැ කියලා තමයි කියන්නේ. තව පුංචි වෙනස්කම් කීපයක්ම සිදු වෙන නියමිතයි. නමුත් මට ඕනනේ ඔයගලන්ට පුංචි ප්‍රධාන වෙනස්කම් කීපයක් ගැන අයිඩියා එකක් දෙන්න. ඉතින් ෆ්‍රැන්සිස් පාප්පහන්සේ කියන්නේ ඉතාලියේ මෑත කාලීනව බිහිවෙච්ච බලවත්ම ඒ වගේම සාමයේ සංකේතයක් බඳු වෙච්ච නායකයෙක් මුළු ලෝකයටම. ඉතින් උන්වහන්සේගේ ස්වර්ගස්ථ වීම හරිම කම්පා වෙන සුළුයි. මොකද ඊයේත් ඒ කියන්නේ පාස්කු ඉරිදා දේව මෙහෙයත් සිද්ධ කරලාමයි උන්වහන්සේ ස්වර්ගස්ථ වෙන්නේ. ඉතින් හරිම වාසනාවන්ත නායකයෙක් යතින්. ඉතින් මේ වීඩියෝ එක බලපු ඔයා මම හැමෝම උන්වහන්සේට ආශිර්වාද කරමු. උන්වහන්සේට සාමයේ සැතපෙන්න දෙවියන් වහන්සේගේ ආශිර්වාදය ලැබෙන්න කියලා. මේ වීඩියෝ එක බලුවට ඔයාටත් thank you. ඔයාගේ යාළුවෙක්ටත් බලන්න වීඩියෝ එක අනිවාර්යෙන්ම share කරන්න. එහෙනම් ගිහලා එන්නම්. ciao.